අපේ ශරීරයේ ජීවත් වෙන වර්ග 300ක් 500ක් විතර වෙන ට්‍රිලියන 39ක් විතර වෙන ගට් මයික්‍රෝබියම් ලොකු සපෝට් එකක් උදව්වක් අපිට අපි නොදැනුවත්වම කරනවා. ඒගොල්ලා බෑඩ් බැක්ටීරියා හැදෙන එක අඩු කරනවා, ඩයිජෙෂන් එකට උදව් කරනවා. ඊට පස්සේ මල හැදීමේ ක්‍රියාවලදී උදව් කරනවා. එතකොට මෙයාලව අපි ෆීඩ් කරන්න ඕන හොඳ ආහාර වර්ග වල. ඒ කියන්නේ නැචරල් හෝල් ෆුඩ්, ප්ලාන්ට් බේස්ඩ් ෆුඩ්. ඊට පස්සේ අනිත් එක තමයි ප්‍රධානම මේගොල්ලෝ ෆීඩ් කරන්න පුළුවන් විදි තුනක් තියෙනවා. අපිට පුළුවන් ප්‍රීබයෝටික් ආහාර ගන්න, ප්‍රෝබයෝටික් ගන්න, පෝස්ට්බයෝටික් ගන්න. ප්‍රීබයෝටික් කියන්නේ ඔය ශාක වර්ග අඩංගුවෙන ප්‍රීබයෝටික් වලට. ලෙගියුම්ස් වර්ග ඊට පස්සේ බනාන ගන්න පුළුවන් හෝල් පළතුරු වර්ග ගන්න පුළුවන් හෝල් ෆුඩ් එකක් විදියට. ඇස්පැරගස් වගේම උදව් වෙනවා. ඊට පස්සේ ප්‍රෝබයෝටික් කියන්නේ ලයිව් ඇක්ටිව් බැක්ටීරියා. කර්ඩ් වල තියෙනවා, යෝගට් වල තියෙනවා, යෝගට් පානීය තියෙනවා. එහෙම නැත්නම් අපිට මේ ටැබ්ලට්ස් විදියට ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ඒගොල්ලා ප්‍රෝබයෝටික් ප්‍රීබයෝටික් ආහාරයට ගණගෙන හදන ස්වභාවික සංඝටකය පෝස්ට්බයෝටික්.